හයි ළමයි. ඉතින් අපි තායිලන්තේ ගත කරපු තවත් දවසක් මම ඔයගොල්ලන්ට vlog එකක් විතර අරන් ආවා. ඉතින් අපි උදේ breakfast එකට තිබ්බේ අපිට මේ ටික තමයි varieties සාමාන්‍ය ප්‍රමාණයක් තිබ්බා. first day එකේ වගේ නම් ගොඩක් ජාති තිබ්බේ නෑ. මොකද අපි first day එක ගත්තේ 5 star hotel එකකින් මේක 4 star hotel එකක්. ඉතින් සාමාන්‍ය English breakfast එකක් වගේ තිබ්බා. අපිට normally කන්න පුළුවන් දේවල් තිබ්බා. guys මේ noodles එක නම් මාර රහයි. ආයෙ ගියොත් අනිවාර්යෙන් කන්න හිතන කෑමක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් normally හොඳ range එකක් තියෙන buffet එකක් තිබ්බා. මේ rice නම් චුට්ටක් අපිට set වෙන්නේ නැහැ. මොකද පොඩි පැණි රස ගතියක් තියෙනවා. මම ඒකට හේතුව ඇහුවාම මෙහි ඉන්න කෙනෙක්ව මේගොල්ලෝ බත්තු යන්නේ උක් කියන්නේ උක් මිශ්‍ර කරලා තමයි කියන්නේ සීනි නිති ඒක තමයි අමුතු රහක් එන්නේ. ඉතින් ටී කෝන එකක් තිබ්බා අපිට ටී හදා ගන්න පුළුවන්. එතකොට fresh milk corn flakes තිබ්බා. beverage තුනක් තිබ්බා. එතකොට fruit platter එකක් තිබ්බා. මේ විශේෂ දෙයක් තමයි අනිවාර්යෙන් fruit platters තියෙනවා. ඉතින් මං කිව්වේ මේ vehicles මාර විදියට ඉන්ටීරියර් කරලා මාරම ලස්සනයි guys. හරිම අර ගමන මහන්සිය නිමන්නද මන් දන්නේ. හරිම ලස්සනයි. මොකද අපිට පැය දෙකක විතර ගමනක් තිබ්බා. මෙහි ගමනට කියන්නේ පැය කිලෝමීටර් 20ක් තිබ්බා නම් කිලෝමීටර් 20 යන්න අපිට යනවා සෑහෙලා. මොකද මාරම ට්‍රැෆික් එකක් guys. මං හිතන්නේ ටුවරිස්ට්ලාම ඉන්න හින්දා වෙන්න ඇති. ඉතින් අද අපේ first day එකේ මේ හිත second day එක අපේ අපි ගියේ ඉස්සලාම් සෆාරි වර්ල්ඩ්. ඉතින් සම්පූර්ණ මේකට ගියාම ඉතින් ඇවිදින්නයි බලන්නයි තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ එන්ට්‍රන්ස් එකේ මෙහෙම අපිට ඉතින් අපි මං කිව්වේ අපේ ඒජන්සියක් කරා ගිහින් ඉඳ අපිට ඔක්කොම ඉතින් අය කරලා දුන්නා. අපිට කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ. මේ වගේ ස්ටිකර් එකක් දෙනවා. මේ ස්ටිකර් එක නැති කරගන්න තු තියාගන්න ඕනේ. මොකද අපිට මේකෙම බුෆේ එක ගන්න දෙන්න තියෙන්නේ. ඒ ලන්ච් එක තියෙන්නේ මේකේ බුෆේ එකක. ඒ හින්දා අනිවාර්යෙන් ඔය ටෝකන් එක නැති කරගන්න නැතුව තියාගන්න ගයිස් ඔයගොල්ලෝ ගියොත්. ඊට පස්සේ අපි මේ තියෙන එන්ට්‍රන්ස් එක තාම අපි ඇතුළට ගියේ නැහැ. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ එන්ට්‍රන්ස් එකේ නිකන් ලොබි එක වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. හැම තැනම මල් එතකොට ලස්සන එක එක ස්ටැචුස් තිබ්බා. හරිම ක්‍රියේටිව් විදියට මාර අර ඇට්‍රැක්ෂන් කරගන්න ඉතින් සම්පූර්ණයෙන් මේ ටුවරිස්ට්ලානේ හින්දා වෙන්නේ නැති හරිම ලස්සනයි. අපි මෙතන නම් ෆොටෝ එකක් ගත්තා. මම සෝෂල් මීඩියා අප්ලෝඩ් කරලා දෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති අනිවාර්යෙන්. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි මෙතනින් අපිව චෙක් කරනවා. බෑග් අරන් ගිහින් ඉතන නම් ඒ බෑග් බලලා. මොකද මේක ඇතුළට පොලිතීන් වතුර කිසිම දෙයක් අරන් යන්න බෑ ගයිස්. කිසිම කෑමක් වතුර එකක්වත් අඩුම ගානේ අරන් යන්න බෑ. ඒක මතක තියාගන්න. ඉතින් අපි එළියට ඇතුළට ගියාම තියෙන මේ වගේ තනිකර ජපානයේ විදිහට තමයි මල් එතකොට අර ඒගොල්ලොන්ගේ මොනවද වෙසක් කූඩු වගේ හරසලා මාරම ලස්සනයි. ඔන්න පේනවා ඇති අලි මං හිතන්නේ තායිලන්තේ අලි සෝරි මේකේ අලි ෂෝ එකක් තියෙන නේ හින්දා තමයි නිකන් ඒගොල්ලෝගේ ට්‍රැඩිෂනල් ෆොටෝ ගන්න පුළුවන්. අපිට ෆොටෝ බූත් තියෙනවා. හරිම ලස්සන විදියට තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට shopping කරනවා නම් මේක ඇතුළේ shopping කරන එක එක චූටි එක එක මතක තියාගන්න දේවල් ගන්න පුළුවන්. ඒත් මාරම ගණන් එතන. ඉතින් එන්ට්‍රන්ස් එක චූට්ට ඇතුළට ගොඩාක් දිගට යන්න තියෙනවා. යනකොට ඕගොල්ලන්ට වටපිටාව ඉන්නවා මැකෝල්. මං හිතන් හිටියේ ඇත්තටම මේගොල්ලෝ මේ ස්ටැචුස් කියලා පස්සේ ළඟට ගියාම වෙන්න බෝලේ පණ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිදැල්ල ඉන්නේ කූඩු කරලා නෑ. ඒගොල්ලෝ ඔහේ කැරික් එතන ඉන්නවා. මේ අමුතු අශ්වයද මොනවද දන්නේ නැහැ. මේ වගේ අශ්වය හිටියා හැම ලස්සන එන්ට්‍රන්ස් එකේ මැටි හැබැයි චුට්ටක් ස්මෙල් එක නම් පොඩ්ඩක් අවුල්. මේක තමයි ෆේමස් මාර ෆොටෝස් ගන්න එන්නේ. මේකේ ෆොටෝස් ගන්න මං හිතන්නේ පොලිම ඉන්නෝනේ හෙන දුර. ඒ වගේ විතර නෙමෙයි හෙන ගාණක් ගන්නවා. 8500ද කොහෙද ගන්න ඇත් එක්ක ෆොටෝ එකක් ගන්න. මම නම් ගත්තා මං ඇත්තටම මට ඒ සතාව දැක්කහම නිකන් බය හිතිල්ලක් වගේ ආවා. ඉතින් මේ වගේ ලස්සන ටැංකිත් හදලා තියෙනවා යන පාරේ අපිට. ඉතින් මංකි ෂෝ එක තමයි තියෙන්නේ ඊළඟට ඔයගොල්ලෝ බලන්න. ඉතින් මම මෙතන ඉඳන් නම් කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න මංකි ෂෝ එක හරිම එන්ජොයබල්. ඉතින් ඔයගොල්ලෝ මේ ෂෝ එක එන්ජොයි කරන්න එහෙනම්.
Lincoln, the blue corner. Okay, good ball. Yo, give me a hand. Man, right here. Yo, what's up? Thailand and Osman. Welcome to Thailand. You handsome. Why? What? Oh. Okay. นรสิงห์โชว์ท่าไม่ตายสเปเชียลโชว์เดี๋ยวเอาไปKiss me. Hey, I'm gonna give me no. Give me. Okay, the blue corner. Take a seat. ไปเลย The red corner. ครับโอเคสวัสดีทุกเกียรติสวัสดีครับนามาเซตาเซมั่วเอ้ยโอ้ยนี่กินนี่กินเนี่ยเรียบร้อยแหมแข็งแรงสตรองมากแล้วคุณโบวี่เซฮายดีกว่าเซฮายสวัสดีครับสวัสดีเอ้ยโอ้โหทำอย่างนี้นะจิ๊บหนักโน้ตเอาละนักเรียนทักทายทุกเกียรติสวัสดีค่ะโอเคเดี๋ยวเรามาดูเหตุการณ์สักนิดครับผมวันนี้เราทำงานโชว์ทั้งหมด5เดี๋ยวต้องเปิดครับผมโอเคโชว์ทั้งหมด5เดี๋ยวต้องเปิดดีแล้วเราโอเคอะไรนาตาลีโอเคโอ้ว้ายไก่เนี่ยทำได้โอเคทะเลาะอะไรกันทะเลาะอะไรกันเราไปพบกันอีกท่านครับลิฟต์ดีรถตายเพราะไอเซียนไงไอเซียนมันตายแล้วรู้เขาแล้วมาไทยสไตล์ริงโก้น้องดาวหวานจ้าโอ้โหเนี่ยโน้ไปเลยยกสิครับผมรางวัลมา ready fight ready ready one two ready
checking เช็คด็อกเตอร์ชกต่อไหมสายหน้าแบบนี้ให้แชมป์ละชกต่อไหม Let's go knock out แชมเปี้ยนทุกของมิสเตอร์น้องทัพสิงห์สิบลิงโตNormally, I'm not standing by. เอาละครับผมสเตเชอร์มาแล้วก็เอานักมวยลงเองโอเคสแตนบายโอเคสเตเชอร์โอ้โหแอมบูเลนซ์แล้วสู้กันได้ไหมโอ้โหเอาไว้เป๊ะค่ะสเตเชอร์คุณลงเอฟซัมติงเฮ้ยเอาละครับท่านผู้เกียรติครับตั้งใจของเราได้จบลงแต่เพียงเท่านี้ครับ We hope you enjoy the show. Have a nice day. See you again. Bye bye. ขอบคุณมากๆเลยครับผม Thank you for your support. Ladies and gentlemen, please check the belonging before leaving the stage. Today we hope you enjoy the program will be the innovation. හරිම ලස්සන ෂෝ එකක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ බලන්නේ නැතිද ස්කිප් කරාද කියලා මම දන්නේ නැහැ. අපේ ගෙදර කට්ටියට බලන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ලොග් එකේ ඉතින් කී දෙනෙක් බලයිද දන්නේ නැහැ. මේක අපේ මෙමරි එකකට විදිහට තමයි මම ගොඩක් අප්ලෝඩ් කරන්නේ. මොකද කවදා හරි දවසක අපිට මෙමරි එකකට හොඳ හින්දා. ඉතින් අපිට ෂෝස් එකක් තිබ්බා. ඊළඟ ෂෝ එකක් තිබ්බා. මේක තනිකර මූවි එකක්. Unfortunately මේක මගේ කරපු වීඩියෝ එක එක්ක සේව් වෙලා නැහැ නැත්නම් මොකක් හරි වෙලා මේ වීඩියෝ එක නැහැ නැත්නම් මේ ෂෝ එක තමයි සුපිරි තනිකර ලයිව් මූවි එකක් මාරම ලස්සනයි මට ඇත්තටම ගයිස් ආයේ තනිමාරෙන් තායිලන්ත යනවා නම් මේ ෂෝ එක නම් මිස් කර ගන්න එපා මාර ෆන් එක වගේම මාරම එක මූවි එකක් අපිට ඇත්තට බලද්දී ඒක ෆීල් එක මාරයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක ගිය තායිලන්ත ගියොත් සෆාරි වර්ල්ඩ් ගේම් මේක try බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් මට මේක ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් නෑ මොකද මම කරපු විනාඩි 3ක් දොහෙද වීඩියෝ කරා. අත්‍තරම හරිම දුකයි මට මොකද අපේ ගෙදර හැට පෙන්වන්න දෙයක්වත් නැති හින්දා. ඉතින් හරිම ලස්සන අනිවාර්යයෙන් මේ ෂෝ එක ඔයගොල්ලෝ බලන්නම ඕනේ එකක්. ඉතින් චූටි ක්ලිප්ස් වගේක් තිබ්බා. ඒ තනි වීඩියෝස් ටිකට මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඉතින් බලන්න ඕගොල්ලෝ මේ වීඩියෝ එක. චූටි කෑලි වගේක් තියෙන්නේ එනවාට ගොඩාක් මේක මම හිතන්නේ විනාඩි 5කට විතර කිට්ටු වෙන්න මේ මූවි එක තිබ්බා. මාරම ලස්සනයි ගයිස්. හරිම ලස්සන කතාවක් තියෙන. ඒලියන්ස් ලාගේ නිකන් මොකක් හරි එහෙම ආක්‍රමණයක් හින්දා පාලනය කරපු කට්ටියක්ගේ රණ්ඩුව මොකක් හරි එහෙම සරණ ජවනිකා ටිකක් තමයි තිබ්බේ. ෆයර්ස් එතකොට මාරම ක්‍රියේටිව් ඒක නම් මට නම් හිතා ගන්න බෑ එච්චර ක්‍රියේටිවිටි එකක් කොහොමද ලයිව් දෙන්නේ කියලා. මට පේන විදිහක් නෑ අතම ජැක් වලින් කට්ටිය වැටෙනවා වෙඩි තියා ගන්නවා බෝම්බ පුපුරනවා ඒවා අපිට ලයිව් ඔක්කොම දැනෙනවා රස්නේ පවා දැනෙනවා මෙතන අර බෝම්බයක් පුපුරද්දි. ඉතින් අනිවාර්යෙන් try කරන්න ඕගොල්ලෝ තායිලන්තේ ගියොත් මේක බලන්න try කරන්න මේ බලන්න තියෙන්නේ. ඉතින් ගිහින් බලන්න ළමයි හරිද මම කියන හින්දාම අනිවාර්යෙන් බලන්න. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ මේ ගැන මං කිව්වේ ඔය බෝට්ස් යනවා තනිකර මේකේ මේ යනවා නම් අන්තිම ඒ කියන්නේ සීට් 4ක් විතර පනලා වාඩි ගන්න මොකද මෙතන අන්තිමට මේක හෙනට හයියෙන් කරකවද්දි හිටපු කට්ටිය ගොඩක් තෙමුණා. ඉතින් වාඩි වෙනවා නම් අනිවාර්යෙන් සීට් 4ක් 5ක් ඇරලා වාඩි වෙන්න. හරි. ඊට පස්සේ අපිට තිබ්බේ එලිෆන්ට් ෂෝ එකක්. ඉතින් මේකත් හරිම ලස්සනයි. චිත්‍ර අඳිනවා අලියෝ චිත්‍ර අඳින මොකක් හරි එහෙම එකක් තමයි තිබ්බේ. ඒගොල්ලෝගේ වැඩ කිඩ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඒකේ චූටි ක්ලිප්ස් එකක් තියෙන පොඩ්ඩක් මිසින් වෙලා තියෙනවා ගයිස් මේ ඩේ එකේ වීඩියෝස් මම කරපු. ඔයගොල්ලෝ බලන්නකෝ මේගොල්ලෝගේ වැඩ.
වගේ තමයි ඉතින් ඒ ෂෝ එක තිබ්බේ. ඉතින් අලි බලලා සත්තු බලලා ඔක්කොම බලලා මාර ටයර්ඩ් එකේ හිටියේ බඩගින්න හිටියේ සුපිරියටම. ඉතින් ලන්ච් එක තිබ්බේ අපිට මේකෙමයි. ඉතින් ඇත්තටම කෑම වෙරයිටිස් ගොඩක් තිබ්බා guys. unfortunately ඒ වීඩියෝ එකත් මිසින්. ඉතින් මොනවා වුණාද කියන්න දන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට තිබ්බේ ඩොල්ෆින් ෂෝ එක. මේකත් මාරු සුපිරි. ඉතින් ඔයගොල්ලෝ ඒකත් බලන්නකෝ ඉස්සෙල්ලාම. ใช่แล้วครับเพราะว่าเรามีทั้งความสุขความรู้ให้ด้วย ถูกต้องค่ะคุณเอกขาผู้หญิงหลายเหรอก ลับมาก่อนนะครับโอเคคัมแบ็กดูว่าเขามีอะไรมีอะไรมาฝากท่านผู้เกียรติทุกท่านและถือว่าเป็นตัวแทนด้วยแล้วกันสกัตตี้แมทธิวลิซ่าแอนแบมแบม请各位掌声鼓励鼓励谢谢ได้รู้จักแล้ว จ้ะ ร้อนๆแบบนี้ไปยินดีต้อนรับกันหน่อยแล้วกัน 现在太空跳起来欢迎各位贵宾 และเจนจังหวะหัวใจถูกรีดชื่อ 再来一次更高一点高空跳高 1 2 3请各位拍手拍手 Please give a big hand อย่างที่บอกไปแล้วพี่เต้ขาน้ำหนักประมาณเท่าไหร่นะคะ Okay, everyone needs to know that our body weight around 500 to 700 kilogram or more. 500 ถึง 700 กิโลกรัมเลยทีเดียวค่ะ อย่างนี้ทักทายกับท่านผู้เกียรติฝั่งด้านขวามือก่อนเลยแล้วกัน โอเคโยกเดียว 各位游客跟海豚打招呼，你好。 Hello everyone Hello 回来回来，对那边可以吗？这边不可以啦来，可以。开玩笑对，啊，我来，等一下，这里，这里了对。大家一起说你好请伸手，everyone. Show me your hand, please. Don't forget to say hi. 比心比心 I love you. I love you too อุ้ยกระแบกนี่แหละครับคือความน่ารักฉลาดแบบนี้ใช่ไหมเรามาเริ่มแบบให้ว่ายน้ำเล่นและที่สำคัญเขายังสามารถโชว์ในชีวิตธรรมชาติได้ Okay everyone stand by your camera oh my boy body action โอเค one two 3开始跳ว้าวไทยถึงยาวรุ่นที่15สีเที่ยว 哦你两个กระโดดนะพี่เต้ สุดยอ ขา ดมากทีนี้มาดูเป็นงานแต่งงานแบบช้าๆกันหน่อยแล้วกัน 现在开始时尚表演哦，好啊，各位，请准备拍照，各位，一、二、三，准备好了吗？Let's go! Everyone, we have the supermodel. They are supermodel. Let's see, new look style. Everyone from India, Dali. 中国的朋友，请大家拍拍手。One, two, three, capture. นั่นน่ะมีอีกหนึ่งนะฮะที่อุปกรณ์อาจจะหลุดไปนะฮะนี่คือความฉลาดความน่ารักนะครับผมโอเค everyone today we have the lovely so many action for everyone Yes, and let's take a look. yes stand by your mobile phone or camera for this action 现在开坤转呼啦转。 how to place for the whole rolling and spinning everyone put their hands together ตอนนี้นะฮะเชิญได้เลยนะครับท่านไหนที่สนใจสินค้าที่มีดีกรีก็ได้มีเรื่องของ เพราะฉะ
මේ විදියට ඩොල්ෆින් ෂෝ එක කරනවා. අන්තිමට ඒගොල්ලෝ සෝන් එකක් කරලා එන්ටර්ටේන්මන්ට් ඩාන්ස් එක කරන්න දුන්න කට්ටියට. ඒ කියන්නේ වටේ ඉන්න කට්ටියට ඔඩියන්ස් එකට ඩාන්ස් කරන්න ඒගොල්ලෝ සෝන් එකක් සිං කරා. ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ හරිම ෆනි. මාරම ඒ කියන්නේ ඉතින් හිටපු ලේඩි කෙනෙක් කිව්වා මාරම ඇක්ටිව්. හරිම ආස හිතෙනවා එතන ඉන්න. ඊට පස්සේ අපි ඒකේ වෙලා අපිට එහෙම අපේ වෙහිකල් වලින්ම තියෙනවා මේකේ සූ එකක් වගේ. ඒක අපිට තියෙන අපි වෙහිකල් එක යනවා. සත්තු ඔක්කොම නිදැල්ලා ඉන්නේ. අපේ නිකන් රිදීගම සෆාරි එකේ වගේ මේකේ මේ එක්තනින් අපි වෙනම සෆාරි ජීප්ස් මුකුත් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපේ වෙහිකල් එකේම අපිට යන්න පුළුවන්. ඒක පැකේජ් එකටම අපේ දීලා තිබ්බ පැකේජ් එකටම ඉන්ක්ලූඩ් වෙනවා guys. ඔයගොල්ලෝ පේනවා ඇති මම මගේ ජීවිතේ ඇත්තටම සීබ්‍රලා එතකොට තව කවුද කොක්කු අම්මෝ තනිකරම ඉන්නේ මේ සූ එකේම ඉන්නේ කොක්කු. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපේ එකේ සීබ්‍රලා 3 දෙනෙක් 4 දෙනෙක් වගේ මේකේ එහෙම නෙමෙයි guys. සීබ්‍රල් මං හිතන්නේ අනිවාර්යෙන් 500කට වැඩි ඉන්නේ නැති. මාර්ම විදියට ඒ කියන්නේ එක සතාගෙන් මම හිතන්නේ ඒගොල්ලෝ ටක් ගාලා මේ බෝ වෙනවා ඇති. මොකද නිදැල්ලෙන ඉන්නේ. එහෙනම් ඉක්මනට බෝ වෙනවා ඇති. හැබැයි ලොකුවට ඒගොල්ලෝ මේ කියන්නේ හෙල්දි සත්තු නෙමෙයි. හරියට ඒගොල්ලන් හරියට කන්න දෙන්නේ නැහැ කියලා මම හිතනවා දැක්කම නිකන් අනේ මන්දා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සත්තු දැක්කහම හරි නිකන් ඒගොල්ලෝ ඉන්නේ එපා වෙච්ච සත්තු జాතියක් වගේ. හැමතැනම හිටියේ එකම జాතිය කට්ටිය තමයි. ගොඩක් සිංහයෝ හිටියා මේ කොටින්නේ. මාර විදියට සත්තු හිටියා guys හැමතැනම. මේ මං කිව්වේ ඒ කියන්නේ ඒගොල්ලෝ නිදැල්ලා ඉන්නේ. අපි වාහන යනවා ඒගොල්ලෝ එන්නෙත් නැහැ ළඟට. නිකන් සේෆ්ටි එකකුත් නැහැ කියලා හිතෙන්න පුළුවන් නේ. ඒනකට ඒගොල්ලන්ට ගාණක් නැහැ මං හිතන්නේ ඇවිල්ලා අපි පිටිපස්සේ වාහන පොලිම මං හිතන්නේ 500ක් විතර තියෙනවා. ඒ තරමටම සෙනග. ඉතින් ඒගොල්ලන්ට ගාණක් නැහැ. අපිට පුළුවන් මේගොල්ලෝගේ ඕන සෆාරි ජීප්ස් ගන්න කෑම කන්න පුළුවන් දෙන්න යන්න පුළුවන් එතනට. මේ ඔන්න පේනවා ඇති මේ මම මේ ක්‍රොකොඩයිල් කෙනෙක් පේන්න උත්සාහ කරේ එතන. හරියට කැප්චර් වෙලා නැහැ. මේ වලස්සු හැම කෙනෙක්ම මාරම සත්තු ගොඩක් හිටියේ. ඒගොල්ලෝ හරිම ඒ කියන්නේ මම මාරම එන්ජොයි කරා. මොකද අපි ඔච්චර සත්තු ගොඩක් එක ළඟ ඉන්න දැකලා නැහැ guys. මම නම් ෆස්ට් ටයිම් තමයි දැක්කේ. මේ කියන්නේ හැම දැන් මං කිව්ව වලස්සු ගොඩක් ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි හැම එතනින් ගැත්තුර කියන්නේ මීටර් 100ක් විතර යනකම් වලස්සු විතරයි ඉන්නේ. එහෙම හැමතැනම මීටර් ගණන් යනකම් එකම සතා ඉන්නව හෙනට. ඊට අපි එහෙම ආවා මේ පොඩි ස්නැක් එකක් අරගෙන අපි එහෙම අපිට තිබ්බ ඩිනර් ක්‍රූස් එක තිබ්බේ රෑ. ඉතින් අපි එහෙම චේන්ජ් කරන්න ටක් ගාලා ඩිනර් ක්‍රූස් එකට ආවා. ඇත්තටම ගොස් ගයිස් මේක නම් වීඩියෝ චුට්ට අඩුයි. මොකද අපිට පොඩි අකරතැබ්බි වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ හින්දා හරියට වීඩියෝස් නැහැ. බට් මේ වගේ තමයි තිබ්බේ ෂිප් එක. මේ වගේ මාරම කලර්ෆුල් විදියට තිබ්බා. ඇත්තටම කිව්වොත් තායිලන්තේ මම ගිය ප්ලේසස් වලින් මොකද්ද කවුරු හැවුවොත් ඔයාගේ බෙස්ට් පාර්ට් එක මොකද්ද කියලා හැවුවා. මගේ බෙස්ට් පාර්ට් එක තමයි ඩිනර් ක්‍රූස් එක. ඇත්තටම මාරම ෂෝක එක්ස්පීරියන්ස් එක ඇත්තටම කිව්වොත් සුපිරි. මේකේ තිබ්බ කෑම වව් ටත් වඩා සුපිරි. ඇත්තටම මේකේ ක්‍රවුඩ් එක භාගයක්ම හිටියේ සිංහල. ඒ හින්දා මාර ෆැමිලි එක ගතියක් දැනන. මොකද බල හැමතැනම හිටියේ සිංහල කට්ටිය. ඊයක මේගොල්ලෝ ගයිස් මට දැම්මා මේ ප්ලේට් එකට. අපි ඉල්ලන්නත් කලින් ඒගොල්ලෝ දානවා. ඉතින් මම try කරලා බැලුවා ලොකුවටම බෙල්ලෝ නම් එච්චරම නෑ හොඳයි. එනවට එච්චරම සෙට් නෑ. කෑම නම් මේ අනිත් කෑම ටික ඔක්කොම මාරම රහයි ගයිස්. ඇත්තටම කිව්වොත් වව් ආයේ තිබ්බනම් කියලා හිතනවා ඒ රහ. මට සුෂි නම් try කරන්න බැරි වුණා. මොකද මම ලොකුවට සුෂි ෆෑන් කෙනෙක් නෙමෙයි. බට් අපි තාත්තා කාලේ තිබ්බ තාත්තා නම් කිව්වා රසයි කියලා. මේ තියෙන චීස් කේක් මේක නම් පට්ට. ඉතින් ඇත්තටම කොහොමද ඊපස්සේ ඩාන්ස් කරා. ඊට පස්සේ අපි එහෙම ඩාන්ස් කරලා කොහොමද පැය දෙකමාරක් පැය 4ක් විතර අපිට ගියා ගිහින් යන්නයි. අපි ඊට පස්සේ ඔහොම එන්ජොයි කරලා අපි ඊට පස්සේ ගෙදර ගියා. ඉතින් අපේ ඔය විදිහට තමයි අපේ ඩේ එක ඉවර වුණේ guys. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ. බයි බයි.